එයාලගේ සතුට එයාලට දෙන්න. එය ඔබට සතුටින් සිටීමට හොඳම ක්‍රමයක්. මේ කාරණය තේරුම් ගන්න බොහොම අපූරු කතාවක් තියෙනවා. එක ආයතනික ප්‍රධානියෙක් තමන්ගේ සේවකයෝ ටික රැස් කළා සේවකයෝ 200ක් විතර. ඒ සේවකයෝ හැමෝගෙම අතට එකම පාට එකම ප්‍රමාණයේ බෝල දුන්නා. ඒ බෝලේ පෑනකින් ලියන්න කිව්වා මෙහෙම. තම තමන්ගේ සතුට කියලා. ඔන්න සුනිල්ගේ සතුට, කමල්ගේ සතුට, නිමල්ගේ සතුට තම තමන්ට මේ බෝලේ ලියන්න කිව්වා. තමන්ගේ සතුට කියලා. ගෑනු අයත් ලිව්වා. කාන්තිගේ සතුට, වින්දියාගේ සතුට ඒ අය ලිව්වා. ඊට පස්සේ මේ ආයතනික ප්‍රධානියා මේ බෝල ටික ඔක්කොම එකතු කරගත්තා. ලොකු කූඩේකට ඒ බෝල දාලා තමන්ගේ පිරිසට මෙහෙම කිව්වා. දැන් මම දෙනවා විනාඩියක්. මේ විනාඩිය ඇතුලේ ඔක්කොමලා අර කූඩෙන් තමන්ගේ සතුට කියලා ලියපු බෝලේ ගන්න. මුලින් මේ බෝලේ අරගෙන ඇවිල්ලා මට ඒ බෝලේ දෙන කෙනාට මං තෑග්ගක් දෙනවා. එතකොට අර 200 දෙනා දැන් ඔන්න විනාඩියයි කාලේ තියෙන්නේ. තම තමන්ගේ සතුට හේවීම වෙනුවෙන් වෙනම තරඟයක්. අර කූඩේට අත දාගෙන 200කට අත දාගන්නත් බෑ, පොර කාගෙන ඇඟේ හැප්පෙන කෙනාව තල්ලු කරගෙන තම තමන් මගේ සතුට කියලා ලියපු බෝලේ හෙව්වා. තේරෙන්නේ නැහැ විනාඩියේ කාලේ ගත වුණා, කාටවත් බැරි වුණා තම තමන්ට අදාළ බෝලේ හොයාගන්න. ඔක්කොමලගේ මූණේ සවුත් වෙලා තෑග ගන්න කිසි කෙනෙකුට බෑ. තම තමන්ට ආදාළ බෝලේ හොයාගන්න බැරි වෙලා. ඊට පස්සේ ආයතනික ප්‍රධානියා මෙහෙම කිව්වා. දැන් මෙහෙම එකක් කරන්න. තම තමන් කූඩි ළඟට ගිහිල්ලා කූඩේට අත දාලා බෝලේ ගන්නකොටම ඒ බෝලේ තියෙන්නේ නිමල්ගේ සතුට කියලා න ะ. තමන්ගේ සතුට හොයන්නේ නැතුව නිමල්ට කතා කරලා ඒ නිමල්ට අදාළ බෝලේ යාට දෙන්න. තමන්ගේ අතට අහුවෙන බෝලේ කාගේද කියලා බලලා ඒ බෝලේ යාට දෙන්න. එතකොට ඔයාලට ඔයාලගේ සතුට ඉක්මනින් හොයාගන්න පුළුවන් වෙයි. ඒ සේවක පිරිස ඒ වැඩේ කළා. තම තමන්ගේ අතට අහුවෙන බෝලේ යම් කිසි කෙනෙකුගේ සතුට කියලා ලියලා තියෙනවා නම් එයාට කතා කරලා ඒක දුන්නා. විනාඩියක් යන්න කලින් ඒ 200 දෙනාටම තම තමන්ට අදාළ බෝලේ හම්බ වුණා. එයාලගේ සතුට එයාලට දෙන්න. ඒ ඔබට සතුටින් සිටීමට හොඳම ක්‍රමයක්. අපේ එදිනෙදා ජීවිතේ ගොඩාක් වෙහෙස තියෙන්නේ තව මිනිසෙකුගේ සතුටේදී අපි සතුට නොවීම නිසා. අනිත් මිනිසයාගේ දක්ෂතාවයක් දැකලා අපි සතුට වෙන්නේ. අපි එක්ක හූල්ලනවා, එක්ක පිච්චෙනවා, එක්ක හිත රිද්ද ගන්නවා, එක්ක අපි දුක් වෙනවා. මට බෑනේ. එයාලගේ සතුට එයාලට දෙන්න. ලස්සන කෙනෙක් දකිනකොට ඒ ලස්සන කෙනාගේ ලස්සන ගැන ඔබත් සතුට වෙන්න. දක්ෂයෙක් දකිනකොට දක්ෂයාගේ දක්ෂතාවය ගැන ඔබත් සතුට වෙන්න. සැපසේ ඉන්න මිනිස්සෙක් දකිනකොට එයාගේ සතුට ගැන ඔබත් සතුටක් ලබන්න. යම් කිසි ප්‍රසිද්ධ ප්‍රශංසා ලබන චරිතයක් දකිනකොට එයා විඳිනවා ඇතිනේ සතුට. ඒ සතුට එයාට දෙන්න. අනුන්ගේ සතුටේදී ගොඩාක් සතුට වෙන හිතක් ඔබට තියෙන තරමට ඔබට ඔබේ සතුට හම්බ වෙනවා. ජීවිතේ සතුටින් සිටීමට මේ ක්‍රමයේ ගලපගත් දවසට ඔබට ඇත්තෙන්ම ඔබේ සතුට හම්බ වෙනවා. ඒ නිසා ඊර්ෂ්‍යා කරන්න එපා. අනුන්ගේ දියුණුවේදී සන්තෝෂ වෙන්න පුළුවන් සුන්දර සිතක් ඔබ හතන්න. යතා ලද්ද සම්පත්තිතු මා විගච්ඡන්තු
අනේ මේ අය ලබල තියෙනවන යම් සම්පත්තියක් සතුටක් සැපයක් සැනසුමක් මේ අයි දසමයක්වත් පිරිහෙන්න එපා. ඒ දේවල්වලින් දියුණුවේවා කියලා හද පත්ලෙම්ම පතන්ඩ පුළුවන් තරන් ලස්සන හිත ඔබ හදන්න. ආං එදාට ඔබට ඔබේ සතුට හම්බුවෙනවා. ඉතිං එයාලගේ සතුට එයාලට දෙන්න. එය ඔබට සතුටින් සිටීමට හොඳම ක්‍රමයයි. තෙරුවන් සරණයි.